පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු භායින. මේ එක බණපදයක බුදු කෙනෙකුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ස ගනම් බිහි කරන ශක්තිය තියෙනවා කියල. එක බණපදය අහල දහස් ගණන් රහත් වෙච්ච තැන්තියෙන්. එක බුද්ධ දේශනාව අහලා ඉවර වෙනකොට දහස් ගනම් පිරිස උතුම් ධර්මාවබෝධය ලැබුව. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම සන්දිිට්ටික මේ ජීවිතයේ ප්‍රතිඵල ලබන්න පුළුව. අකාලිකයි ඕනම කාලයකට පොදු ධර්මයක් අයි බුදු හාමුදුරන්ගේ කාලෙ විතරයි අදට මේ අදාලනෑ අද අපි ඉන්න මේ විසියෙක් වෙනි සියවල් එහෙම එකක් නෑ. ඒ නිසා එදත් එකයි අදත් එකයි අකාලිකයි අනාගතයේ යමක් මේ ධර්මය අවබෝධ කරනවනං ඒත් මේ උතුම් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේදිලා ආර්යෂ්ඨායික මාර්ගයේ වැඩීමෙන් මයි. ඕපනයික ඕනම කෙනෙකුට තමා තුළට පමුණවාගෙන බලන්න තියෙන. ඕපනයිකෝ තමා තුළින් දකින්න තියෙන. ඒහි පස්සික ඇවිල්ල බලන්න. ඕනම කෙනෙකුට ධර්මයට පැමිණිලා තමන්ගේ ජීවිතය තුළින් මේ ධර්මය විමසලා බලන්න පුළුවන්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. නුවන වැඩි කෙනා මේ ජීවිතයේ එක ගාථා වහල රහත්වෙනම්. ඊට ටිකක් අඩු කෙනා අනාගාමයෙන් ඊටත් ටිකක් අඩු කෙනා නුවන ප්‍රඥාව සකදාගාමෙන ඊටත් අඩු කෙනා සෝවාන් වෙන. තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පිංහතුනී මේ ධර්මය කියැනෙ මහා පුදුම බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය මේ ධර්මය තුළ ගැබ්වෙලා තියෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ නිසයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය ඔබට හිතෙන්න්න පුළුවන් අනේ අපේ ශාස්තෘන් වහන්සේ අද පිරිනිවන් පානවා. අපි අසරණ වෙනවා අපි තනි වෙනවා. අපිට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ධර්මයක් විතරයි නේද කියලා හිතෙන්න්න පුළුවන් ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුබලාට ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්තෘවරය තමයි මේ ධර්මයයි විනයයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම් ධර්මස්කන්ධයක් දේශනා කරාද. යම් විනයක් පැනෙව්වද ඒ ධර්ම විනය ශාස්තෘ තනතුරට පත් කරලා බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑව. එනිසා පිංහතුනි අපිට ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මවිනය. ඒ ධර්මවිනය ගෞරවෙන් ශාස්තෘත්වයේ තියාගෙන අපි කටයුතු කරොත් අපිට මේ ධර්ම මාර්ගය තුළ වරදින්නේ.